සුබ දවසක් වේවා. ඉතින් කොහොමද ඔයාලට වෙනදා වගේම මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ චොක්ලට් කේක් එකක් ඉදිරියදීම හදන්නේ කොහොමද කියලා. ඒ වගේම හරියම පහසුවෙන් අයිසිං කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දිගටම මාත් එක්ක ඉන්නකෝ. මේ කේක් එක හැදුවේ කාටද කියලා මම අන්තිමටම කියනවා. ඉතින් මේ කේක් එක හදන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මම අද හදන්නේ කිලෝ එක චොක්ලට් කේක් එකක්. කේක් එක හදනකොට අපි ගන්න ඕනේ කාමර උෂ්ණත්වයේ තියෙන මාගරින්. මේකෙදි දී වෙලා තියෙන මාගරින් ගන්න එපා. මුලින්ම අපි කරන්න ඕන මාගරින් ටික භාජනයට දාගන්න එක. ඊට පස්සේ මාගරින් වල පාට වෙනස් වෙනකන් හොඳට බීට් කරගන්න ඕනේ. දැන් කරන්න ඕනේ සීනි ටික දාලා බීට් කරගන්න එක. මෙතනදී මට දෙයක් කියන්න ඕනේ. අපිට පුළුවන් සීනි ටික ග්‍රයින්ඩ් කරලා ගන්නත්. සීනි ටික දාලා බීට් කරගන්න අතරේ අපි බිත්තරයකින් එක එකතු කරගන්න ඕනේ. දැන් මෙතනක තියෙන මිශ්‍රණයට පාන් පිටි ටික ටික එකතු කරගන්න ඕනේ. පාන් පිටි මිශ්‍රණයට දාලා තියෙන්නේ පාන් පිටි, චොක්ලට් පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා මේවා ඔක්කොම මිශ්‍ර කරලා 3 සැරයක් කරලා අරගෙන තියෙන්නේ. මම මේ කොටස නම් වීඩියෝ කරේ නැහැ. මම ගත්තේ ග්‍රෑම් 532ක්. මට අද මේ කේක් එක උසට හදා ගන්න ඕන වුණා. මේ තැටි දෙකට බැටර් එක සමානව දැම්මා. ඉතින් විනාඩි 45ක් ප්‍රීහීට් කරගත්ත oven එක ඇතුළට මම කේක් එක දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් විතර බේක් කරා. ඇත්තටම oven එකෙන් oven එකට කේක් එක බේක් කරන උෂ්ණත්වය වෙනස්. මම අයිසින් කරන්න හදාගත්තේ බටර් අයිසින්. ඉතින් මේ වගේ පයිපින් බෑග් එකකට අයිසින් ටික දාගත්තම හරිම ලේසි මේ වැඩේ. අයිසින් එක නීට් කරගන්නකොට ස්පැචුලා එක වතුර භාජනයකට දාලා සර්වියට් පේපර් එකකින් තෙත ගතිය යවලා මේ විදිහට රවුන්ඩ්ට අරගෙන යන්න ඕනේ. එතකොට කේක් එක හරිම ඉක්මනට හීට් වෙනවා. බටර් ග්‍රෑම් 100ක් ගත්තා නම් අයිසින් සුගර් ග්‍රෑම් 300ක් අරගෙන තමයි අයිසින් එක හදාගත්තේ. 1:3 අනුපාතයට තමයි බටර් අයිසින් ගන්න ඕනේ. ඉතින් කේක් කිලෝ එකක් අයිසින් කරන්න මට නම් ගියේ බටර් ග්‍රෑම් 200ට අයිසින් සුගර් ග්‍රෑම් 600ක් විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අයිසින් කරේ.
අපි අපේ විශේෂ අවස්ථාවලදී මේ විදිහට කේක් එකක් අපිම හදාගන්න එක මාර විදිහට වටිනවා. ඉතින් ඊළඟට මම කරේ චොක්ලට් ග්ලේස් එක හදාගන්න එක. ඒකට ඕන වෙනවා කොකෝ පවුඩර් මේසෙ හැඳි 3ක්. ඒක හොඳින් හලා ගන්න ඕන. ඒකට කෝන්ෆ්ලවර් මේසෙ හැඳි 2ක්. ඒ වගේම සීනි අවශ්‍ය පමණට අරගෙන මේ මිශ්‍රණයට වතුර මිලිලීටර් 100ක් මිශ්‍ර කරලා අඩු ගින්දරේ කැටි නොගැසෙන්න හොයා ගන්න ඕනේ. මේ මිශ්‍රණය උගු ගතියට හැරීගෙන එනකොට බටර් ටිකක් දාගන්න ඕනේ. ඉතින් ඔය චොක්ලට් ග්ලේස් එක තමයි මම කේක් එක උඩින් දැම්මේ. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ මේ කේක් එක හැදුවේ කාටද කියලා. කේක් එක හැදුවේ මගේ අක්කගේ දුවගේ බර්ත්ඩේ එකට. ඉතින් එයා මේ කේක් එකට ගොඩක් සතුටු වුණා. වීඩියෝ එකේ අන්තිමටම තියෙන්නේ එයාගේ බර්ත්ඩේ එකේ වීඩියෝ ක්ලිප් ටික. ඔයාලත් බලන්නකෝ. අතට ගිහින් එන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.